මේකේ විද්‍යාත්මක අංකනයක් අපිට ලියන්න පුළුවන්. කොහොමද ඒක ලියන්නේ? මෙන්න මෙහෙම 1ත් 10ත් අතර සංඛ්‍යාවක් ලෙස පළමුව ලියන්න ඕන. පැහැදිලිද? 352 1ත් 10ත් අතර එන්න. ඒ කොහොමද ඒක කරන්නේ? 1ත් 10ත් අතර සංඛ්‍යාවක් කරන්නේ කොහොමද? 1ත් 10ත් අතර කරන්න බෑනේ 352 තියෙන්නේ කොහෙද? 352 100ටත් වඩා වැඩි. 1ත් 10ත් අතර කරන්න නම් අපි මෙන්න මෙහෙම එකක් කරනවා. මෙන්න මෙතනට දශම තිතක් තියෙනවා. 352 තිබුණේ. මන් දුන්නේ 352. දැන් 3.52. එතකොට 352ට 3.52 හරියන්නේ නැහනේ. එහෙම ලියන්න බෑනේ නේද? ඒක නිසා දැන් 352 ගන්න නම් මෙන්න මෙහෙම එකක් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ බලන්න. දැන් දශම තිතෙන් පස්සේ ස්ථාන කීයක් තියෙනවද? 1යි 2ක් තියෙනවා. මේක වැඩි කිරීම 100. ලියුවොත් උත්තරේ මොකද්ද බලන්න. 3.52 100ෙන් වැඩි කරොත් උත්තරේ මොකද්ද කියලා අහනවා මම. ඒකේ උත්තරේ දැන් 100ෙන් වැඩි කරද්දි දශම තිත මේ පැත්තට එනවනේ. ගමන් කරනවා දශම තිත. 100ෙන් වැඩි කරද්දි 10ෙන් වැඩි කරද්දි 10ෙන් වැඩි කරද්දි දශම තිත කොහෙටද ගමන් කරන්නේ? දකුණු පැත්ත. 10ෙන් ගුණ කරද්දි දශම තිත එක ස්ථානයක් එනවා මේ පැත්තට. 100ෙන් ගුණ කරද්දි ස්ථාන දෙකක් එනවා. 10ෙන් ගුණ කරද්දි දශම තිත ස්ථාන 3ක් මේ පැත්තට එනවා නේද? එතකොට එහෙම ආවම මේකේ උත්තරේ මොකද්ද? 100ෙන් වැඩි කරා. දැන් තිබුණේ දශම තිත මෙතන. 1යි 2යි. කීයද දෙන්නේ? 352 හැදෙනවා. පැහැදිලිද කියන එක? එහෙනම් 352 කියන එක ලියන්න පුළුවන් තව විදිහක් තමයි මෙන්න මේ තියෙන්නේ. මේක. කොහොමද? 352 අපිට ලියන්න පුළුවන් 3.52 වැඩි කිරීම 100. ඕනම සංඛ්‍යාවක් මෙහෙම ලියන්න පුළුවන් නේද? දැන් මේ 100 කියන එකත් ලියන්න පුළුවන් අපිට මෙහෙම. 3.52 වැඩි කිරීම 100 කියන්නේ 10 කීවෙනි බලයේද? 10 දෙවෙනි බලය. 3.52 වැඩි කිරීම 10 දෙවෙනි බලය. නේද? මේකෙදි බලන්න මේ සංඛ්‍යාව 352 අපි මේ සංඛ්‍යාව 1ත් 10ත් අතර සංඛ්‍යාවක් බවට පත් කරලා තියෙනවා. වැඩි කිරීම 10 බලයක්. 1ත් 10ත් අතර සංඛ්‍යාවක් වැඩි කිරීම 10 බලයක් විදියට මේ විදියට ලියනවට කියන්නේ මොකද්ද? විද්‍යාත්මක අංකණයෙන් ලිවීම කියලා. සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් ලියනවා කියලා කියනවා. ගණිතය හිසරදයක් කළාද? කොච්චර ක්ලාස් ගියත් පේපර්ස් වලට ලකුණු නැද්ද? එහෙනම් ඔයාට හොඳම විසඳුමක් තියෙනවා. හිතා ගන්න බැරි විදිහට ඔයාව ගණිතයට වැඩක් කරන බ්‍රෑන්ඩ් එක. ප්‍රවීණ දේශක ගණිතය ජාතික පාසල් ආචාර්ය අමිත් දිසානායක. 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි සඳහා මුළු දිවයිනටම ඔන්ලයින් ක්ලාසස්. අලුත් අවුරුද්ද සඳහා නව පන්ති ආරම්භුණා පමණි. ගණිත සංකල්ප පිළිබඳ විශිෂ්ටතම පැහැදිලි කිරීම හිමි අංක 1 ගුරුවරයා සමගින් ඔබේ දරුවාට ලැබෙන සුවිශේෂී අවස්ථාව මගහැර ගන්න එපා. ඉතින් වැඩි විස්තර සඳහා විමසන්න තිරේ දේශනාකවලට.